මුහුදේ ගමන් කරන යාත්‍රා අතර නැව්වලට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඒ අතර කුඩා පරිමාණයේ බෝට්ටු මෙන්ම මහා පරිමාණයේ බෝට්ටුද දක්නට ලැබෙනවා. සමහර විට මේ නැව්වලින් බොහොමයක් යුද නැව් වෙන්න පුළුවන්. එය හරියටම ඇමරිකා එක්සත් ජනපදයේ නැතහොත් චීනයේ පවතිනා වූ විශාල පරිමාණයේ ගුවන් යානා ප්‍රවාහනය කරන යුද නැව් වගේ නැව් වෙන්න පුළුවන්. සමහර නැව් සංචාරක නැව් හැටියටත් සමහර නැව් khනිජ තෙල් ප්‍රවාහනය කරන නැව් හැටියටත් භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් හැටියටත් හඳුනා ගන්න පුළුවන්. මේ නැව් වගේම කුඩා ප්‍රමාණයේ බෝට්ටු මෙන්ම විශාල ප්‍රමාණයේ බෝට්ටුද මුහුද මත ගිලී යමකින් තොරව ගමන් කරනු ලබනවා. මේ විශාල පරිමාණයේ නැව්වල ප්‍රමාණය නැතොත් බර සමහර විට ටොන් මිලියන ගණනක් වෙන්න පුළුවන් නැතහොත් ටොන් දසදහස් ගණනක් වෙන්න පුළුවන්. මේ නැව් දැඩි රුදුරු දේශගුණික තත්ත්වයන්ට උනත් ඔරොත්තු දෙමින් මුහුදේ බාධාවකින් තොරව ගිලී යාමකින් තොරව ගමන් කරනු ලබනවා. මෙසේ ගිලී යාමකින් තොරව නැව් ගමන් කිරීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව කුමක්ද? නැවක් මුහුදේ ගමන් කරන විට මුහුදේ ගිලී නොයා ගමන් කිරීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ නැව හා සම්බන්ධ ඝනත්වය සහ ජලයේ ඝනත්වය යන සාධකයන් දෙක. මීට අමතරව වාතය යන සාධකයද ඊට එක් වෙනවා. නැවක ඝනත්වය ගත් විට බොහෝ විට එය ජලයේ ඝනත්වයට වඩා අඩු වන ලෙස නිෂ්පාදනය කොට තිබෙනවා. ඒ සඳහා ආකිමිඩස්ගේ ප්‍රතිපත්තිය ප්‍රයෝජනයටගෙන තිබෙනවා. ග්‍රීක විද්‍යාඥයෙකු වන ආකිමිඩස්ගේ මෙම විද්‍යාත්මක අනාවරණයට අනුව කිසියම් වස්තුවක් උඩ අතට ජලයේ පාගුණොත් එය වෙනස් වෙනවා. සමානව හෝ පහළ අතට ඇදෙන ගුරුත්වාකර්ෂණ බලයට වඩා එය වෙනස් වෙනවා. නැව් නිෂ්පාදනය කිරීමේදී ඒවායේ විශාල කුහර කඳ වතුරවල විශාල ඝනත්වය වෙනස් කරනවා. එහිදී ඉහළට පාවෙන බලයක් නිර්මාණය කරනවා. එය නැවේ බරට වඩා වැඩි වෙනවා. ඒ මගින් පාවීමට සලස්වනවා. මේ නැව් නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ විට ඝනත්වයෙන් යුතු නැත්නම් ඝනත්වයෙන් අඩු වාහන යොදා ගනු ලබනවා. නැවේ මුළු ඝනත්වයම ජලයේ ඝනත්වයට වඩා අඩු වෙනවා. මෙය එක සංසිද්ධියක් වෙනවා. නැවක් බොහෝ විට එහි බරට සමානව ඉහළ අටත බලයක් නිර්මාණය කරමින් ජලය ඉහළට තල්ලු කරනු ලබනවා. නැව් කඳක් බොහෝ සෙයින් වාතය එහි සාමාන්‍ය ඝනත්වය සකස් කරනවා. එය තද වාහනේ වලට සහ ජලයට වඩා අඩු වෙනවා. ඒ මගින් නැවේ පාවීමට ඉඩ සලසනු ලබනවා. නැවක බොහෝ අංග තිබෙනවා. ඒ අතර වාතය ඉතා වැදගත්. මේ වාතයට කියන්නේ අමතර ඉලිප්පීම නැතොත් අමතර සැහැල්ලු බව කියලා. නැවක අභ්‍යන්තරයේ වාතය තිබෙනවා. එහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒ කියන්නේ ජලයේ ඝනත්වයට වඩා වාතයේ ඝනත්වය අඩු වෙනවා. ඒ මගින් නැව පාවීමට නැතොත් තල්ලු වීමට සලස්වනවා. නැවක් ජලයට බැස්ස විට එහි බරට සමාන ජලයේ ප්‍රමාණයක් ඉවත් කරනවා. නැවේ ආසන්නතම ඝනත්වය ජලයේ ඝනත්ව පරිමාව හා සමාන වෙනවා. නැවෙන් විශාල ප්‍රමාණයක් ජලයේ ගිලී යාම නැවක් මුහුදේ ගමන් කරන විට දක්නට ලැබෙන ලක්ෂණයක් වෙනවා. නැවේ සාමාන්‍ය ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි ඕනෑම වෙලාවක නැවක් ගිලී යන්න පුළුවන්. නැවක් ගිලිනොත් එයට ජලය ඇතුල් වෙනවා. මේ වාතයට බලපෑම් එල්ල කරනවා. එවිට නැවේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වෙලා නැව ගිලී යන්න පුළුවන්. මේ අනුව පෙනෙන්නේ නැවක් මුහුදේ ගිලී නොයා ගමන් කරන්නට බලපාන ප්‍රධාන සාධක දෙකක් වන්නේ නැවේ ඝනත්වය, ජලයේ ඝනත්වය සහ වාතය යන සාධකයන් තුනේ සංකලනයන් වෙනවා. ඔබත් මෙවැනි තොරතුරු පිළිබඳව දැන ගැනීමට කැමති නම් මෙම channel එක subscribe කරලා like කරලා comment කරන්න කියලා ඉල්ලා සිටිනවා.